Hi everyone. අද ඇත්තටම මම ඔයාලට කතා කරන්න හිතුවා අපේ සැලුන් එකෙන් අලුතෙන්ම ලොන්ච් කරපු ට්‍රීට්මන්ට්ස් ටික ගැන කතා කරන්න. අපි පටන් ගත්තා කෙරටින් ට්‍රීට්මන්ට්, බොටොක්ස් ට්‍රීට්මන්ට්, රිපොලයිසේෂන් ට්‍රීට්මන්ට්, පර්මනන්ට් ස්ට්‍රේට්නින්. පර්මනන්ට් ස්ට්‍රේට්නින් අපි කරා මීට ඉස්සෙල්ලා. ඇත්තටම ඒ වුණත් ඒක ගැන පොඩ්ඩක් කතා කරන්නත් එක්ක. කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕන මොකටද? බොටොක්ස් ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕන මොකටද? රිපොලයිසේෂන් ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕන මොන අවස්ථාවේදී කොණ්ඩේ? ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒ ගැන කතා කරනකොට අපි මුලින්ම කතා කරමු බොටොක්ස් ට්‍රීට්මන්ට් එක ගැන. බොටොක්ස් ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕන මොන අවධියේදීද කොණ්ඩේ? එහෙම නැත්නම් බොටොක්ස් ට්‍රීට්මන්ට් එකක් කරන්න පුළුවන් මොන වෙලාවෙදීද කියලා පොඩ්ඩක් කතා කරන්න. ඇත්තටම බොටොක්ස් ට්‍රීට්මන්ට් එකක් කරන්න මම යෝජනා කරන්නේ ඔයාගේ කොණ්ඩේ ගොඩක් ප්‍රීසි නම් ලයිට්න කල්ලා බීච් කල්ලා ගොඩක් ඩ්‍රයි වෙලා නම් කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙලා නම් තියෙන්නේ ඔයාට කොණ්ඩේ ආයිත් යථා තත්ත්වයට පත් කරගන්න ඕන නම් ඒ වගේ අවස්ථාවලදී කොණ්ඩේ ප්‍රීසි ගතිය වැඩි නම් ඔයාට කන්ට්‍රෝල් කරගන්න අමාරු නම් ගොඩාක් වෙට් ලෝෂන්ස් ගන්න ඕන හයිඩ්‍රේෂන් ක්‍රීම්ස් යූස් කරන්න ඕන නම් ඔයාගේ කොණ්ඩේ ඩ්‍රයිනස් එක වළක්වා ගන්න ඒ අවස්ථාවේදී අපිට පුළුවන් බොටොක්ස් ට්‍රීට්මන්ට් එකක් කරන්න. ඒක තමයි දැන් තියෙන හොඳම ට්‍රීට්මන්ට් එක. බොටොක්ස් ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ ඇත්තටම පර්මනන්ට් ස්ට්‍රේට්නින් එකක් කෙරටින් එකක් තරම් ස්ට්‍රේට් තියෙන්නේ නැහැ කොණ්ඩේ. ඇත්තටම බොටොක්ස් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ කොණ්ඩේ හොඳ තත්ත්වය පවත්වා ගන්න ඊට පස්සේ කොණ්ඩේ රිපෙයාර් කරන ට්‍රීට්මන්ට් එකක්. ඊළඟට අපි කතා කරමු කෙරටින් ට්‍රීට්මන්ට් ගැන. කෙරටින් ට්‍රීට්මන්ට් එකක් අපිට අපේ කොණ්ඩේට කරන්න පුළුවන් මොන අවස්ථාවේදී ඇත්තටම අපි ගොඩාක් ඩැමේජ් වෙලා නැත්තම් බ්ලීච් කරලා කොණ්ඩේ නාස්ති වෙලා නැත්තම් කොණ්ඩේ කලර් කරලා තිබුණාට කමක් නැහැ. කොණ්ඩේ හොඳ තත්ත්වයක පවතිනවා නම් අපිට පුළුවන් කෙරටින් ට්‍රීට්මන්ට් එකට යන්න. ඇත්තටම අපි කෙරටින් ට්‍රීට්මන්ට් එකට යන්නේ අපිට කොණ්ඩේ ස්ටයිල් කරගන්න වෙලාව නැති වුණාට පස්සේ කොණ්ඩේ මේන්ටේන් කරගන්න අමාරු වුණාට පස්සේ ඒක වළක්වා ගන්න අපිට කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරන්න පුළුවන්. මම මේ බ්‍රෑන්ඩ් එක යූස් කරනවා කෙරටින් ට්‍රීට්මන්ට් එකට. මේක ඕගනික් බ්‍රෑන්ඩ් එකක්. අපි ඊළඟ කතා කරමු රිපොලයිසේෂන් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. රිපොලයිසේෂන් ට්‍රීට්මන්ට් එකක් කරන්නේ ඇත්තටම කොණ්ඩේ රිපෙයාර් කරන්න තමයි බොටොක්ස් ට්‍රීට්මන්ට් එකක් කරත් කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරත් අපි රිපොලයිසේෂන් ට්‍රීට්මන්ට් එකකින් තමයි කොණ්ඩේ හොඳ තත්ත්වය පවත්වාගෙන යන්න පුළුවන්. රිපොලයිසේෂන් සාමාන්‍යයෙන් අපි ඩැමේජ් වෙච්ච කොණ්ඩයක් නම් ඒකට ඔයාට කෙරටින් එකක් නම් කරන්න ඕන. කෙරටින් එකකට ඉස්සෙල්ලා අපි බොටොක්ස් ට්‍රීට්මන්ට් එකක් කරලා රිපොලයිසේෂන් ට්‍රීට්මන්ට් දෙක තුනක් කරලා තමයි අපි කෙරටින් ට්‍රීට්මන්ට් එකට යන්නේ. ඒක ටිකක් කාලයක් ගත වෙන ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ අඩුම ගානේ මාස දෙකක් වත් යන්න ඕන බොටොක්ස් ට්‍රීට්මන්ට් එකක් කරලා කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරන්න. බොටොක්ස් ට්‍රීට්මන්ට් එකක් කරලා ඒ අතරේ රිපොලයිසේෂන් ට්‍රීට්මන්ට් 3-4ක් කරලා තමයි කෙරටින් ට්‍රීට්මන්ට් එකට යන්න ඕන. එහෙම කොණ්ඩේ කරන්න පුළුවන් නම් ඇත්තටම සාර්ථකව කෙරටින් එකක් කරන්න පුළුවන්. කොණ්ඩේ ඩැමේජ් වෙන්නේ නැතුව ටිකක් කාල පවතින හොඳ ට්‍රීට්මන්ට් එකක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ගොඩක් අයගේ ප්‍රශ්නයක් තමයි කෙරටින් එක කරාට පස්සේ කොච්චර කල් තියනවද, බොටොක්ස් එක කරාට පස්සේ කොච්චර කල් තියනවද, රිපොලයිසේෂන් එකකින් මොකද වෙන්නේ, ගොඩක් කල් තියනවද, කොහොමද වෙන්නේ. අපි මොන ට්‍රීට්මන්ට් එක කරත් කොහේ මොන කලර් ට්‍රීට්මන්ට් එකක් කරොත් කලර් ප්‍රොටෙක්ෂන් ෂැම්පූ එකක් යූස් කරන්න ඕන. ස්ට්‍රේට්නින් එකක් කරොත් ස්ට්‍රේට්නින් ෂැම්පූ එක ප්‍රොටෙක්ටින් ෂැම්පූ එකක් යූස් කරන්න ඕන. ඒ වගේම තමයි කෙරටින් ට්‍රීට්මන්ට් එකක් බොටොක්ස් ට්‍රීට්මන්ට් එකක් කරොත් ඒකටත් අපි ඒක කල් පවත්වා ගන්න මේන්ටේන් කරගෙන යන්න පුළුවන් වෙන ෂැම්පූ කන්ඩිෂනර් එකක් යූස් කරන්න ඕන. මාස්ක් එකක් යූස් කරන්න. එතකොට තමයි අපේ කොණ්ඩේ අපි වියදම් කරපු ගානට ඇත්තටම අපේ කොණ්ඩේ සාර්ථකව තියාගන්න පුළුවන්. මේන්ටේන් කරන්න නැතුව කිසිම දෙයක්
පවත්ින්න වාහනයකුටනත් අපි එන්ජින් ඔයිල් දාන්න ඕන සර්විස් කරන්න ඔය ටික කරනවා වගේ තමයි අපි කොන්ඩට ට්‍රීට්මන්ටයක් කරොත් අපි එක පවත්වාගෙන යන්න මේන්ටේන් කරගන්න ඒකට ඕන අවශ්‍ය ශැම්පු කන්ඩිෂනර් යූස් කරන්න ඕන අපි ළඟ තියෙනවා කෙරටින් බොටොක්ස් දෙකටම කරන වොෂ් කරනකොට යූස් කරන ශැම්පු එකයි කන්ඩිෂනර් එකයි මේ දෙකෙන් පුළුවන් ඔයාලට හොඳ ඔයාලගේ කොණ්ඩේ හොඳ තත්ත්වයක පවත්වාගෙන යන්න. මුලින්ම හඳුන්වා දීමත් එක්ක මේ ට්‍රීට්මන්ට් එක අපි 125ක ඔෆර් එකක් දෙනවා ඔයගොල්ලන්ට ෆ්‍රී හෙයාර් කන්සල්ටේෂන් එකක් එක්ක ඔයාලට බොටොක්ස් ට්‍රීට්මන්ට් එකක් කරගන්න කැමති නම් කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරන්න කැමති නම් රිපොලයිසේෂන් ට්‍රීට්මන්ට් එකක් කරන්න කැමති නම් ඒ ට්‍රීට්මන්ට් එක කරන්න ඕන මොන තත්ත්වෙද ඔයාගේ කොණ්ඩේ තියෙන්නේ කියලා දැනගන්න කැමති නම් කතා කරන්න අපිට 7806555482 ඔයාගේ ට්‍රීට්මන්ට් එක කරගන්න කෝල් කරන්න අපිට ගන්න අපොයින්ට්මන්ට් එක ෆ්‍රී හෙයාර් කන්සල්ටේෂන් එකක් කරගන්න ඔයාලා ඔක්කොටම ජය වේවා හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ thank you